මගේ නම ඡායා. මට දැන් වයස අවුරුදු 1 මම ජීවත් වුණේ අම්මයි තාත්තයි මගේ අක්කයි එක්ක හරිම සාමාන්‍ය පවුලක. මගේ පවුල ගැන කියනවා නම් අක්කා මට වඩා හුඟක් වෙනස්. එයාගේ නම නිම්මී. අක්කට වයස ඉවත් එක්ටක්. පුංචි කාලේ ඉඳලාම අපේ නෑදෑයෝ යාළුවෝ හැමෝම කතා වුණේ මගේ රූපේ ගැන. මම උපතින්ම ගොඩාක් ලස්සනයි. මට තිබුණේ රත්තරන් පාටට හුරු ලස්සන පැහැපත් සමක්. මගේ ඇස්, මගේ කෝණඩේ, මගේ ඇගේ හැඩේ මේ හැමදේම හරියට මැව්ව වගේ ලස්සනට පිහිටලා තිබුණා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම කොල්ලන්ගේ ඇස් තිබුණ මගේ දිහා. ඒත් අක්කා ගොඩාක් ලස්සන කෙනෙක් නෙවෙයි. එයා පාටින් ටිකක් කළුයි. එයාගේ මුහුණ මගේ වගේ ආකර්ෂණයක් තිබුණේ නැහැ. හැබැයි අක්කා හරිම ගුණය යහපත් හිත හොඳ කෙනෙක්. ඒත් ලෝකේ හැටිනේ ගොඩාක් අය මනින්නේ පිට පෙනුමෙන්. අන්න ඒ නිසාම අක්කගේ විවාහය ටිකක් ප්‍රමාද වෙලා තිබුණේ. අම්මයි තාත්තයි අක්කගේ කසාද ගැන ලොකු බරකින් හිටියේ. අනේ මන්දා මේ කෙල්ලෙට හරිමන් තැනකින් කතා කරන්න නෑනේ. වයසත් යනවා කියලා අම්ම නිතරම තාත්තා එක්ක දුක් වුණා. මට වෙලාවටත් අක්කා ගැන පව කියලත් හිතුණා. ඔය අතරේ තමයි අපේ පවුලේ නැන්දා කෙනෙක් හරහා අක්කකට අලුත් යෝජනාවක් ආවේ. නැන්දා දවසක් හවස අපේ ගෙදර ආවේ ලොකු හිනාවක් මුහුණේ තියාගෙන. අක්කේ නැද්දා අම්මට කතා කළේ ගේට්ටව ගාව ඉඳලමයි. ඇයි නංගි කින්න මේ හදිසියෙන් අම්මා කුස්සියේ ඉඳන් දුවගෙන ආවා. මම මේ නිම්මි දුවට හොඳ යෝජනාවක් ගෙනාවා. මේක නම් හරියන්නම ඕනේ. කොල්ලා රත්තන් බඩු බිස්නස් කරනේ ලොක්කු සල්ලිකාර පවුලක කොල්ලෙක්. ගෙවල් දොරවල් යාන වාහන හැමදේම තියෙනවා. අම්මගේ මුනේ මල් පිපුණා වගේ. අනේ ඇත්තමද නංගි? ඈත් එයාලා අපේ නිම්මිට කැමති වෙයිද? අම්මා පොඩි සැකයකින් ඇහුවා. අපි බලමුකෝ කොල්ලා හරිම හොඳ පාටයි. එයාලා එනවා කිව්වා මනමාලි බලන්න. ඉතින් එයාලා එන දවසේ හැමදේම ලෑස්ති කරලා තිබුණේ. අම්මයි තාත්තයි නාය වෙලා හරි මේ වැඩේ හොඳට කරන්න ඕනේ කියලා ගෙදරත් පොඩ්ඩක් පිළිවෙල කළා. අක්කව සැලෝන් එක්කන් ගිහින් පුළුවන් තරම් ලස්සන කළා. එදා මමත් නිල් පාට ගවුමක් ඇඳලා හරියම ලස්සනට හිටියේ. මනමාලයාගේ වාහනයි ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම අපිට තේරුණා මේක නිකන් පවුලක් නෙවෙයි ලොක්කෝ පවුලක්. වාහනයෙන් බැස්ස මනමාලයා දැක්කට පස්සේ මගේ ඇස් උඩ ගියා. එයාගේ නම සමීර. එයා ඒ තරම්ම ලස්සනයි. මම හිතුවේ නැහැ අක්ක වගේ කෙනෙක් බලන්න මෙච්චර කඩවසම් පිරිමියෙක් එයි කියලා. එයා උසයි, සුදුයි, හරියට නළුවෙක් වගේ. එයා ඇඳලා හිටපු ෂර්ට් එක එයාට ගොඩක්ම ගැලපුණා. මගේ හිතේ පුංචි ඉරිසියාවකොත් ඇති වුණා කිව්වොත් මම වැරදි නැහැ. අපරාධේ මේ වගේ කොල්ලෙක් මටනේ හම්බෙන්න තිබුණේ කියලා මගේ හිත යටින් හිටින් මිමිනුවා. එයාලගේ ඇතුළට ඇවිත් වාඩි වුණා. සමීර අයියා වටපිට බලනකොට එයා ඇස් මගේ ළඟ නතර වුණා. එයා මගේ දිහා බලපු විදිහට මගේ ඇඟ සීතල වෙලා ගියා. ඒ බැල්ම තිබුණේ නිකන්ම බැල්මක් නෙවෙයි. ඊට වඩා එහා ගියා ආශාවක්. එයා මගේ දිහා බලාගෙන යන්තම් hina වුණා. මමත් ලැජ්ජාවෙන් බිම බලාගත්තා. අක්කා තේ අරන් ආවා. අක්කා ගැහි හිටියේ. සමීර අයියා අක්කා දිහා බැලුවේ හරිම සාමාන්‍ය විදිහට. ලොකු උනන්දුවක් පෙන්නුවේ නෑ. ඒත් එයාලා එයාගේ අම්මා තාත්තලා අක්කා ගැන පැහැදිලා හිටියේ. පුදුමේ කියන්නේ ටික වෙලාවක් කතා බහ කර ඉඳලා එයාලා යන්න ලෑස්ති වුණාම සමීර අයියා අක්කට කැමති වුණා. ඒක අම්මටත් අදහදන්න බැරි වුණා. අපි කැමතියි. මම කැමතියි නිම්මිට. සමීර අයියා එහෙම කියන කමන් මගේ දිහා හොරෙන් බැලුවා. එයා ඒක කිව්වේ මගේ දිහා බලාගෙනද කියලා මට හිතුණා. කොහොම හරි ආයෙ යන්න කලින් මගේ ළඟට ඇවිත් කතා කරා. නංගිට වයස කීයද? එයා ඇහුවා. කටහඬ හරිම ගැඹුරුයි. ඉස්ව අක් අයියේ මම ගැහි උත්තර දුන්නා. නංගි හරිම ලස්සනයි. මම හිතුවේ නෑ නිම්මට මෙච්චර ලස්සන නංගි කෙනෙක් ඉන්නවා කියලා. එයා මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කිව්වා. මට දැනුණා පොර අක්කට කෙසේ වෙතත් මට කැමතියි කියලා.
ඒ වචනවල තියෙන සහෝදරකමට කියපු දෙයක් නෙවෙයි. එයාගේ ඇස්වල තිබුණු කෑදරකම මට අඳුරගන්න පුළුවන් වුණා. ඒත් මම නිහඬව හිටියේ මගේ අක්කගේ ජීවිතය නිසා. විවාහය ස්ථිර වුණාට පස්සේ දවස් කීපයක්ම මස්සිනා අපේ ගෙදර ආවා. එයා එන හැම වෙලාවකම මොනවා හරි මට ගේනවා. මේක නංගිට නංගි චොක්ලට් වලට ආසයිනේ කියලා. එයා මට තෑගි දෙනකොට අක්ක හරිම අහිංසක විදිහට hina වුණා. අක්ක හිතුවේ මට සහෝදරයෙක් වගේ සලකනවා කියලා. ඒත් මස්සිනා මගේ ඇඟ දිහා බලන විදිහ මම ළඟින් යනකොට එයා හුස්ම ගන්න විදිහ මට තේරුණා. මටත් නොදැනීම මගේ හිතෙත් එයා ගැන ආසාවල් ඇතිවෙමින් තිබුණේ. එයාගේ සල්ලි, එයාගේ පෙනුම මගේ හිත ඇදලගත්තා. මාස 3කට පස්සේ අක්කයි සමීරයි බැන්දා. ලොකු හෝටල් එක වෙඩින් එක ගත්තේ. මම තමා දෙවනි මනිමාලි. එදා මම ඇන්දේ රතු පාට සාරියක්. එදා නම් සමීර අයියා අක්කා දිහාට වඩා බැලුවේ මගේ දිහා. ෆොටෝ ගන්නකොටත් එයා හිටිය මගේ ඇගේ ගැරී නෝ ගැරී. මට දැනුණා එයාගේ අත මගේ ඉනවටේ යනවා වගේ. කාලේ ගැවිලා ගියා. අක්කා සමීරයි ගෙදර පදිංචියට ගියා. ලොකු තෙමහල් ගෙයක් ටික කාලයකට පස්සේ අක්කා ප්‍රෙග්නන්ට් වුණා. මේ ආරංචිය අහපු ගමන් අපේ ගෙදර හැමෝම සතුටු වුණා. ඒත් අක්කට ටිකක් අමාරු වුණා. එයාට වමන යනවා. ඇකට පණ නෑ. දොස්තරලා කිව්වේ පරිස්සම් වෙන්න කියලා. දවසක් සමීර අයියා අපේ ගෙදරද කතා කරා. අම්මේ නිම්මට තනියම වැඩ කරගන්න අමාරුයි. අපි බැලුවේ ඡායා නංගිවේ ටික කාලෙකට මෙහෙ නවතව ගන්න. එයාට පුළුවනේ අක්කාගේ තනියට ඉන්න. අම්මත් ඒකට එක පයන කැමති වුණා. අපෝ පුතේ ඒක හොඳයි. නංගි ගිහින් අක්කා බලාගත්තාවේ. මටත් ලොකු සතුටක් දැනුණා. එක් පැත්තකින් අක්කා ගැන තියෙන ආදරය, අනිත් පැත්තෙන් සමීර අයියා දකින්න තියෙන ආසාව. ඉතින් විවාහයෙන් පස්සේ මම අක්කලා ගෙදර නතර වුණා. ඒ ගෙදර හරිම ලස්සනයි. මට වෙනම කාමරයක් තිබුණා. අක්කා දවසම වගේ හිටියේ කාමරයට වෙලා. මම ගෙදර උයන පිහන වැඩ අස්සරා. සමීර අයියා උදේට වැඩට යනවා, හවසට එනවා. එයා ගෙදර එනකන් මම නොයි වසිල්ලෙන් බලන් හිටියා. එයා ආවහම තමයි. මම තමා එයාට තේක හදලා දෙන්නේ. අපි දෙන්න සාලේ ඉඳන් ටීවී බැලුවා. ටිකෙන් ටික අපේ කතාබහ වැඩි වුණා. නංගි උයන කෑම හරිම රහයක්. මිම්මට වඩා හොඳට නංගිට උයන්න පුළුවනේ. දවසක් රෑ කෑම කන ගමන සමීර අයියා එවුවා. එයාගේ තකුල් මේසේ යටින් මගේ කකුල වදිනවා මට දැනුණා. මම කකුල අහකට ගත්තේ නැහැ. මගේ හිත ගැහෙන්න ගත්තා. දවසක් දවල් වරුවේ මම කුස්සේ හිටියේ. අක්කා කාමරේ නිදාගෙන මම හවසට බොන්න පළතුරු යුෂ් එකක් හදමින් හිටියේ. ඒක පාරටම මට දැනුණා කවුරු හරි කුස්සියට ආවා වගේ. මම හැරිලා බලනකොට සමීර අයියා එයා වැඩට ගිහින් කලින් ඇවිත්. එයා ෂර්ට් එක නැටුව හිටියේ. එයාගේ ඇඟේ මස්පිට්ටු මට හොඳට පෙනුණා. අයියේ අද කලින් ආවද? මම ගොත දහමින් ඇහැවුවා. ඔව් මට හිතුණ ටිකක් කලින් එන්න. එයා හැමීට මගේ ළඟට ආවා. කුස්සිය තිබුණේ ලොකු නිශ්ශබ්දතාවයක්, ෆ්‍රිජ් එකේ සද්දේ විතරයි ඇහුනේ. එයා මගේ දිහා බලාගෙන ඉඳලා එක පාරටම මගේ ළඟට ආවා. මට හුස්ම ගන්නත් අමතක වුණා. මම පස්සට යන්න හැටුවත් එයා මාව පැන්ටරි කබඩ් එකට හේතු කරගත්තා. ඡායා, ඔයා හරිම ලස්සනයි කෙල්ලේ. එයාගේ හුස්ම මගේ මුහුණට වැදුනා. අනේ අයියේ අක්කා මම මිමිනුවා. ඒත් මගේ හිතේ විරෝධයක් තිබුණේ නැහැ. නිම්මි නිදි කවුරුත් දැනගන්න නෑ. එයා මගේ ඇස් දෙක හා බලාගෙන කිව්වා. එයා ඇවිත් මගේ තොල් ක්ෂණයකින් එයා සතු කරගත්තා. ඒක මගේ ජීවිතේ මම ලබපු අමුතුම අත්දැකීමක්. මම ගැහි හිටියා. එයාගේ පහසට මම යටත් වුණා. එයාට පුදුම හැකියාව තිබුණා. හරිම ඉක්මනින් කෙල්ලෙක්ගේ හරිම කැනිම් හැංගීම් අවුස්සන්න. එයාගේ දෙයත් මගේ ඇගපුරා දුවනකොට මට ලෝකේ හැමදේම අමතක වුණා. ඉතිරි වුණේ සමීර අයියාගේ උණුසුම විතරයි. එයා මාව උස්සලා කුසියේ පැන්ට්‍රියෙන් තිබ්බා. මගේ කකුල් පන නැති වෙලා වගේ තිබුණේ. එදා තමා අපේ සම්බන්ධේ පටන් ගත්තේ. එයා එදා මගේ මුළු ඇගම එයා සපෝ කරගත්තා.
මම කවදාවත් හිතුව නැහැ. මගේ අත්තගේ සැමිය එක්ක මම මෙහෙම දෙයක් කරයි කියලා. ඒත් එයාගේ ආකර්ෂණයන ගැලවෙන්න මට පුළුවන් වුණේ නැහැ. ඊට පස්සේ එයා රෑට මගේ කාමරයට එන්න පටන් ගත්තා. අක්කා නිදාගත්තට පස්සේ රෑ 10ට විතර මගේ කාමරේ දොර හිමිට ඇරෙනවා. ඒ සමීර අයියා අපි දෙන්න හරිම පරිස්සමින් හැසිරුණේ. එයා ගොඩක්ම කැමති වුණේ කුස්සී පැන්ට්‍රිය උඩදී මගෙත් එක්ක කරන දේවල් වලට. දවල්ට අක්ක නිදාගත්තහම එහෙම නැත්නම් අක්ක නාන වෙලාවට එයා කුස්සියට දුවන් එනවා. අපි විනාඩි 10ක 15ක් ඇතුළත අපේ ආශාවල් ඉෂ්ට කරගත්තා. ඔයා තමා මගේ නියම වයිෆ් වෙන්න තිබුණේ. සමීර අයියා වෙලාවකට මගේ කනට කරලා කියනවා. ඒ වචන වලට මම තවත් වශී වුණා. අක්කගේ බඩ ටික ලොකු වුණා. එයා අහිංසක විදිහට දරුවා ගැන හීන මැහුවා. නංගි බලන්නකෝ මේ බබා දදලනවා. මගේ අත එයාගේ බඩෙන් තියාගන්නකොට මට මහ පොළොව පලාගෙන යන්න හිතුණා. මම කරන්නේ කොච්චර ලොකු පව්කාර වැඩ කියලා මට තේරුණේ ඒ වෙලාවට. ඒත් රෑ වෙනකොට සමීර අයියා මගේ කාමරයට එනකොට මගේ ශරීරේ මගේ පාලනයෙන් ගිලිහෙනවා. අක්කට බබා ලැබෙනකම්ම අපේ සම්බන්ධ දිගටම තිබුණා. අක්ක ඉස්පිරිතාලෙට ගෙනිච්ච දවස් රෑත් සමීර අයියා හිටිය මගේ ළඟ. එදා එයා වෙනදාටත් වඩා ආවේගශීලී වුණා. පහුවදා උදේ අක්කට දුවෙක් ලැබුණා. අක්ක ඇඳේ හාන්සි වෙලා පුංචි පබා තුරලු කරගෙන ඉන්නවා. දැක්කහම මගේ ඇස්වලට කඳලුවා ආවා. සමීර අයියා බබාව අතට අරන් ඉම්බ හරිම ආදරෙන් හිටියා. බබා ලැබුණට පස්සේ අපේ සම්බන්ධ ටිකටක් අඩු වුණා. මොකද ගෙදර අම්මලා නිතරම හිටපු නිසා. ඒත් තාමත් සමීර අයියා මගේ දිහා බලන විදිය වෙනසක් නෑහා. එයාගේ ඇස්වල තියෙන ඒ කෑදරකම. තාම එහෙම්මමයි. මම දන්නවා එයාට අවස්ථාවක් ලැබෙන ගමන් ආයෙත් මගේ කාමරයට එනවා කියලා. මම මේ කරපු දේ කවදා හරි දවසක එළිවුණොත් මගේ අක්කගේ ජීවිතය මොනවා වේද කියලා. ඒත් දැන් මම පරක්කු වැඩි.